අද දවසේ අපි විවාදයට ගනිමින් සිටින මේ 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතේ සංශෝධනය සම්බන්ධව කතා කරමින් සිටින මොහොතක මම හිතන්නේ අපි රටක් වශයෙන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විදිහට නව දේශපාලනික ගමනක්, නව ආර්ථික ගමනක්, නව සමාජීය ගමනක් යමින් සිටින අවස්ථාවක අපේ ආණ්ඩුවේ පළවෙනි ප්‍රතිපත්තිය අතර තියෙන එකක් තමයි ඩිජිටල්කරණය කියලා කියන්නේ. මේ ඩිජිටල්කරණය තුළ අපි විශේෂයෙන්ම අවධානයට ලක් කළ යුතු දෙයක් බවට පත් වෙනවා මේ දත්ත කියන දේ. මොකද අද වෙන විට ලෝකේ ඉතාමත් වැඩිම වටිනාකමකට වාජනය වෙලා තියෙන දෙයක් තමයි දත්ත කියලා තියෙන්නේ. ඒ නිසා මේ පනත මම හිතන්නේ අද දවසේ විවාදයට ගැනීම සම්බන්ධව මට කාලය ලබා දීම සම්බන්ධව ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ පනත 2022 වසරේ තමයි දකුණු ආසියාවේ පළවෙනි පනත විදිහට ලංකාවට අපි හඳුන්වලා දෙන්නේ. නමුත් 2023 වසරේදී ඉන්දියාවේදී නැවත මේ හා සමගාමී පනතක් තියෙනවා. ඉතින් මේ පනත 2022 පනත ගත්තත් මේකට යුරෝපයේ මේ හා සමාන මූලධර්ම තියෙනවා. ඉතින් ඒ මූලධර්ම මත පදනම් වෙලා තමයි මේ ලංකාවේ මේ සංශෝධනය මේ පනත අපි හඳුන්වලා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි මේ පනතේ විශේෂත්වය තමයි මේ තුලින් තනි පුද්ගලයන්ගේ වගේම අපි සියලු දෙනාගේම සමාජයක් විදිහට දත්ත සම්බන්ධව තොරතුරු සම්බන්ධව තියෙන අයිතිවාසිකම් සුරක්ෂණය කිරීමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ පනතේ පූර්විකාව පිළිබඳ අපි අවධානය යොමු කළොත් පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම අදාළව දත්තදායකයන්ගේ අයිතිවාසිකම් හඳුනා ගැනීමට සහ ශක්තිමත් කිරීම පිණිසද දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටවීම සිදු කිරීමත් මේ පනත මගින් සිද්ධ කරනවා. මම හිතන්නේ පාර්ලිමේන්තුවක් විදිහට අපි මහජන නියෝජිතයන් විදිහට මේ පාර්ලිමේන්තුව තුළ අපේ තියෙන එක් භූමිකාවක් තමයි රටට වැදගත් වන සමාජයට වැදගත් වන යම්කිසි පනතක් සම්බන්ධව සාකච්ඡා කිරීමේදී ඒ පිළිබඳ සමාජයේ කතිකාවතක් නිර්මාණය කිරීම අපි විශේෂයෙන්ම කළ යුතුව තියෙනවා. නමුත් අපිට පේනවා අද උදෑසන සිටම අපි මේ පනත සම්බන්ධව සාරගර්භ විවාදයක් කරන්නට පැමිණෙමින් සිටින අවස්ථාවක වුවත් යම් දේශපාලනික මත ගැටුම් මෙතන අවුස්සමින් මේ විවාදය වෙනම තැනකට අරගෙන යන්න උත්සාහ කරමින් සිටිනවා. හැබැයි මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය ගොඩක් පිරිසක් බලමින් සිටිනවා වෙනදට වඩා. ඒ අයට පැහැදිලිව පේනවා ඇති අපි මේ තරම් වැදගත් පණිවිඩයක් සමාජගත කරමින් සිටින අවස්ථාවකදී පවා මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයගේ හැසිරීම ගැන මම හිතන්නේ අපිට වඩා හොඳට මේ එළියේ සිටින මහ ජනතාව බලමින් සිටිනවා කියන එක මම මේ මොහොතේ විශේෂයෙන් ප්‍රකාශ කරනවා. මොකද මේ දත්ත සම්බන්ධව අපි කතා කරමින් සිටිනකොට මේකේ සෙන්සිටිව් බව දැනෙන්නේ මේ මහ ජනතාවට. මේ අය තමයි මේකෙන් මොකක්ද වෙන්නේ? තමන්ගේ දත්තවලට මොකක්ද වෙන්නේ? රජයක් විදිහට කොහොමද ඒවා ආරක්ෂා කරන්නේ? මේ හැම දෙයක් සම්බන්ධව ජනතාව තමයි සංවේදී වෙන්න ඕනේ. ඉතින් ගත්තොත් මේ පුද්ගල දත්ත කියන එක අර්ථ නිරූපණ වගන්තිය තුල 56 වෙනි වගන්තිය තුල යම් නාමයක්, හඳුනා ගැනීමේ අංකයක්, කායික, ජානමය, මානසික, සමාජීය අනන්‍යතාවයක් කියලා පැහැදිලි ලෙසම දක්වලා තියෙන නිසා මහ ජනතාවට අපි විශේෂයෙන් කියන්න ඕනේ අනියත බියවල් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබගේ දත්ත සුරක්ෂිත කිරීමෙහිලා ආණ්ඩුවක් වශයෙන් ඒ අවශ්‍ය සංශෝධනයන් සිදු කරමින් තමයි අද දවසේ අපි මේ පාර්ලිමේන්තුව තුළ මේ පනත සම්බන්ධව විවාදය සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි මේ පනත හරහා අපි විශේෂයෙන්ම හඳුනාගත් දෙයක් තමයි 2022 වසරේ මේ මේ පනත රැගෙන අවස්ථාවේදී සමාජය මේ සඳහා සූදානමකින් සිටියේ නැහැ. විශේෂයෙන් අපේ රටට අවශ්‍ය වෙන මානව සහ යටිතල පහසුකම් ඒ මොහොතේ අපිට රටේ තිබෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ පනත අධියර වශයෙන් බලාත්මක කිරීම අවශ්‍යතාවයක් වුණා. විශේෂයෙන් දේශපාලන විචාරකයන්, පර්යේෂකයන්, ඒ වගේම බොහෝ අය මේ සම්බන්ධව නැවත සමාලෝචනය කළ නිසා තමයි ඒ අවශ්‍ය සංශෝධනයන් සහිතව අපි මේ වෙන විට මේ සංශෝධනය අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මේ දත්ත ආරක්ෂණය කිරීම සම්බන්ධව අධිකාරියක් පිහිටවීම සිද්ධ කරනවා. මේ අධිකාරිය තුලින් ඒ අධිකාරිය විශේෂයෙන්ම මේ අර්ථ නිරූපණය තුල අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක්, පළාත් පාලන ආයතනයක්, පළාත් පාලන සභා මේ සියලු දේවල්ම මීට අන්තර්ගත වෙනවා. නමුත් අපි දන්නවා විශේෂයෙන්ම අපේ රටේ පෞද්ගලික අංශයට එහා ගිහින් රාජ්‍ය අංශය ගත්තොත් මේ විභවය විශේෂයෙන්ම රාජ්‍ය අංශයට නැහැ. ඒ නිසා තමයි මේ පනත අධියර වශයෙන් බලාත්මක කළ යුතුයි කියලා මේ සංශෝධනයේ දක්වලා තියෙන්නේ. මම මේක විශේෂයෙන් කිව්වේ අද උදේ ඉඳන් අපිට පනත ගැන සංශෝධනය ගැන උගන්වන්න එනවා. පනත කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියලා උගන්වන්න එනවා. මුලින් කරන්න ඕනේ මොකද්ද? පස්සේ කරන්නේ මොකද්ද කියලා උගන්වන්න එනවා. හැබැයි හැමෝටම කියන්න තියෙන්නේ පනත හරියට සංශෝධනයේ හරියට ඔගොල්ලෝ
ඇනලයිස් කළා හරියට අධ්‍යයනය කළා ආවනම් පනතේ තියෙන දේ තමයි මේක අධ්‍යයන වශයෙන් බලාත්මක කරන්නේ. එහෙනම් මුලින් ස්ටෙප් එකක් අරගෙන ඒක සමාලෝචනය කළා ඒ තුලින් තමයි දෙවෙනි අධ්‍යයනයට යන්න තියෙන්නේ. ඒතර පළවෙනි අධ්‍යයන විදිහට අපිට තියෙන්නේ සමාජය තුල මේ ගැන දැනුවත්භාවයක් ඇති කරන එක. මොකද අපේ රටේ මිනිස්සු පරම්පරා ගණනාවක් ඉන්නවා. මේ පරම්පරාව තුල වැඩිහිටි පරම්පරාව ගත්තොත් අපි කියනවා බටන් ෆෝන් එකක්වත් අල්ලලා නැති මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමයි උපතින්ම ස්මාර්ට් ලෝකෙක ඉපදිච්ච ඉසෙඩ් පරම්පරාව ඉන්නවා. මේ පරම්පරා දෙකම ඉන්න රටක් විදිහට මේ පරම්පරා දෙකම හසුරවන ආණ්ඩුවක් විදිහට අපිට තියෙන පළවෙනි වැඩේ තමයි මේ දේවල් සම්බන්ධව සමාජය දැනුවත් කරන එක, සමාජයේ කතිකාවතක් හදන එක. නමුත් මුලසනාරුඩ මන්ත්‍රීතුමියනි මම මේක විශේෂයෙන් කිව්වේ අද දවසේ අපිට උදේ ඉඳන්ම ලෙක්චර්ස් දෙනවා. හැබැයි මේ වෙද්දි විපක්ෂයේ බොහෝ පිරිසක් නැහැ. ඇයි ඒ තමන්ගේ කෑල්ල විතරක් කරන්න එනවා. ඇවිල්ලා කතාව කරලා යනවා. මෙතන අවුලක් හදන්න හදනවා. මාධ්‍ය සංදර්ශනයක් කරන්න හදනවා. හැබැයි ඒ කිසිවක් වැලිඩ් වෙන්නේ නැහැ. මොකද ඔය උපදෙස් දෙන්න ඉන්නේ සමහර අයට උපදෙස් දෙන්න වෙයි සමහර විට වැලිකඩ ජම්පරේ ඇඳලා අන්න එදාට ඒ හැම කෙනෙක්ම තේරෙයි අර ලිපගිනි මෙලවෙන තෙක් දියසැලියේ තමයි කකුලුව සමහරු නැටුවේ කියලා. ඒ නිසා දේශපාලනික වශයෙන් මේ හැම දෙයක්ම කියන අතරේ මේ පනත සම්බන්ධව විශේෂයෙන්ම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක් එහෙම නැත්නම් අන්තර්ජාතික ප්‍රමිතියක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ආණ්ඩුවක් විදිහට අපි අත්පත් කරගන්න බලාපොරොත්තු වෙන ඒ ආර්ථිකමය පුනරුදය වෙනුවෙන් විදේශ විනිමයන්, ඒ වගේම විදේශ ආයෝජනයන්, ඒ වගේම සංචාරක කර්මාන්තය අපි විශේෂයෙන්ම මේ මොහොතේදී අවධානය යොමු කළ තියෙන ශේෂ්ත්‍ර. ඒ නිසා ඒ ශේෂ්ත්‍රයන් වලට අදාළව ඒ මහජන විශ්වාසය සහ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම කෙරෙහිත් මේ පනත ඊටාම වැදගත් පනතක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ මොහොතේ අවශ්‍ය සංශෝධනයන් සිද්ධ කරමින් අපි කාලීන අවශ්‍යතාවයක් විදිහට මේ පනත ප්‍රමිතිකරණයකට ලක් කරලා සංශෝධනයන් වලට යටත්ව මේ සිද්ධ කළා තියෙන්නේ. මේක අවසානයේ නෙමෙයි. මේක නැවත සමාලෝචනයට ලක් වෙමින් අධීර වශයෙන් බලාත්මක වෙන පනතක් නිසා අපි මේ හැම දෙයක්ම අපි නිවැරදිව ආණ්ඩුවක් වශයෙන් සිද්ධ කරමින් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ජනතාවට කියන්න ඕන දෙයක් තමයි අපි මේ වෙන විට ජාතික ජන බලවේගයේ විදිහට විශේෂයෙන් පළාත් පාලන ආයතනවල බලයත් සමග 4000ක පමණ අපේ മന്ത്രിවරුන් කණ්ඩායම අපේ බිමේ යාන්ත්‍රණයේත් ඉන්නවා. ඒ වගේම තමයි ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ 159 කාණ්ඩුවත් එක්ක අපි මේ රට හදන වැඩේ දැන් පටන්ගෙන තියෙන වෙලාවක ඒ පටන්ගෙන තියෙන විප්ලවයේ පටන්ගෙන තියෙන පුනරුදේ වෙනුවෙන් අවශ්‍ය ඒ නීති අනුපනත් සංශෝධනය කරමින් සිදු කිරීමත් අපි සිද්ධ කරනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ අද අපි සංශෝධනයට ලක් කරලා තියෙන මේ විවාදයට ගනිමින් තියෙන 2022 පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම මේ මොහොතේ තියෙන දේ තමයි ජනතාව දැනුවත් කිරීම. මොකද අපි දන්නවා මොනවා හරි දෙයක් අරගෙන එනකොට ජනතාව අනිසිබියකටපත් වෙන්න පුළුවන්. අන්න එවන් අවස්ථාවකදී මේ පාර්ලිමේන්තුව අපි පාවිච්චි කළ යුතුයි ජනතාව පිළිබඳ ජනතාවට ඒ පිළිබඳ කතිකාවතක් ඇති කරලා දැනුවත් කිරීම පිණිස. ඒ නිසා මම විශේෂයෙන්ම හිතනවා අපිට රටක් විදිහට තියෙන පළවෙනිම වැඩක් තමයි මෙන්න මේ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව. ඒ වගේම තමයි මේක තියෙන සෙන්සිටිව් දත්ත විශේෂයෙන් සෞඛ්‍ය ඒ වගේම වෙනත් තමන්ගේ පෞද්ගලික දත්ත සම්බන්ධව උපලේඛනයන් වල පැහැදිලිව දක්වලා තියෙන නිසා ජනතාව විදිහට කිසිදු විටක අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම මේක බලාගෙන සිටින මේක අහගෙන ඉන්න ජනතාවට කියන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විදිහට අපි ඔබේ ආරක්ෂාව දරන ආණ්ඩුව වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම අපි ඒ ආරක්ෂාවේ සහතිකය ලබා දෙන අතරෙම මේ පනත තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ සියලු දෙනාගේම අයිතිවාසිකම් තහවුරු කිරීම. ඉතින් ඒ නිසා නැවත වතාවක් කියන්නේ අර මාධ්‍ය සංදර්ශන දාණයට රැවටෙන්න එපා. ඔය හැම සංදර්ශනයක්ම තව ටික කාලෙකින් ඉවරයි. ඒ නිසා ජාතික ජන බලවේගයේ විදිහට අපි ඔබ සියලු දෙනාගේම අයිතිවාසිකම් තහවුරු කරන ආණ්ඩුවක් වශයෙන් මේ පනතත් ඔබ සියලු දෙනාටම ආරක්ෂාව දෙන අයිතිවාසිකම් තහවුරු කරන තවත් පනතක් බවට පත් කරනවා. බොහොම ස්තුතියි කාලය ලබා දීම සම්බන්ධව.